හායි කොහොමද යාළුවනේ? ඔන්න මම අද ආවා වියට්නාම් කැෆේ එකට. මේක කොරියන් වලින් කියන්නේ බෙත්තනාම් කැෆේ. මේක තියෙන්නේ සුවොන් වල. ඉතින් මම එනකොටත් ගොඩක් රෑ වෙලා. මේක දවල් 11 ඉඳලා රෑ 2 වෙනකන් තියෙනවා. ඉතින් මම එනකොටත් රෑ 12 විතර වුණා. අද පොඩ්ඩක් ඇවිදින්න ගිහිල්ලා එහෙම සුවොන් වලට ආපු ගමන් මේ කැෆේ එකට යාළුවෙක් මාව එක්කගෙන ආවා. බලමු ඇතුළට ගිහලා කොහොම වගේද කියලා. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි මෙතනින් ඕඩර් කරගත්තේ. ඇත්තටම මෙතන හරිම ලස්සන තැනක්. ඒ වගේම මේකේ තියෙන කැෆේ ජාති ගොඩක් රසවත්. අපි ඇතුළට ගිහලා බලමු. ඉතින් මගේ යාළුවා ඔන්න ඔය විදිහට තමයි මටත් එකක් තෝරලා දුන්නේ. ඉතින් අපි දීලා බලමු. පුදින් මිල්ක් ටී. 이거? 카드 여기 있어. 있어? 카드 괜찮아. 에이, 자네 카드 약간 내 것도 잘 아니 어디 있어 몰라. 아 여기 이거 있어 현금. 현금 사기. 이따가 계산. ඇත්තට මම කාඩ් එක දාලා ඇවිල්ලා තිබුණා. ඉතින් යාළුවා තමයි පේ කරේ. ඉතින් මෙතන තව විශේෂයක් තිබුණා අපිට බෙත්තනාම් එහෙම නැත්නම් වියට්නාම් කියන රටේ ඒගොල්ලන්ගේ සංස්කෘතියට ඕන විදිහට ඇඳුම් අඳින්න පුළුවන්. ඇඳලා ඒ ඉන්න වෙලාව තුර ෆොටෝ ගන්න ඒ විදිහට ලස්සනට අඳලා කරලා ඒ පහසුකම තිබුණා මෙතන. ඉතින් මමත් ඇත්තටම පොඩ්ඩක් ආසාවෙන් හිටියා වියට්නාම් ඇඳුමක් ඇඳලා බලන්න. ඉතින් අපි ඉහළ බලමු. 남자 있어요? 남자복도 있어요? 남자 있어. ඔන්න ඔය විදිහට තමයි ගිහලා මම ඇඳුමක් තෝරගත්තේ.
ඇත්තටම ඇඳුම් මාරු කරගෙන ෆොටෝ ගත්තා. ඉතින් මමත් ඒ අතරතුර ඇඳුම් මාරු කරගෙන ආවා. ඔන්න ඔය විදිහට තමයි. ඉතින් ඇඳුම ආවේ මගේ එක නම්. ඉතින් හරිම ලස්සන අත්දැකීමක්. එහෙනම් ඉතින් ගිහින් එන්න යාළුවනේ.